පාන්දරාව නේද ජෝගර් බන්ඩල් එක ඒක ස්ප්‍රිං ගන්න යන්නේ ඉතින් ස්ප්‍රිං කල බලමුදින් ජෙම් කියක් ඇදක දැන්ටරන් තින 1500යි ඉස්සල්ලාම ඉතින් බ ඩුනොට් ඩිස්ටබ් දාගන්නවා නැත්තම් යාලුන්ගේ පුදුම කරුමයක් තියන්න බං ඉන්වයිට් දෙනවා පායටවෑ එනම් අපි ස්ප්‍රිං කල බලමු ඊට පස්සේ මුලා කවුන්් බේසික් එකට යන්ඩ ගිහින් ක්‍රියකැස් දෙන්න එක හඩියට විසිපන්දස් 560 එකක් දී 5,560 එක අනිවාරෙන් දීපන් හරිද 60 එක අනිවාරෙන් දෙන්නඩෝනය නැත්තම් උලට වදින්නෑ ඒ විදියට කරපම් මචන් හරි ඊට පස්සෙබලා ගිහිල්ල බං ඔය කවුද මේ මැක්සිමම් ඉන්නවා මැක්සිමම් දාගෙන ටිපංගු හොයාගන්න ගනිස්සලා උව දාලා උගේ ඇඳුම් ගලවපම් හරිද ඇඳුම් ගලවපං හමන මේ ගනින් අරගෙන උගේ බෝට් කීට් එක දාපමද එක් උගේ කිට්ට කරි බෝට් කිට් එක බල කැමති එකක් දාපම් හරිද ගියා නොගයා කොන්්ඩ මාරු ගන්න ඇද අන්න ඕකදා පස්සේ බලා ඔතනින් මේ පෙන්සු අයින් කරන්න ඕනිය දාලා ලස්ස මේ එක තයින් කළ දාම අයින් කරලා මේ ටීෂට් ඇතින හිරවුණ අඩු කට්ටුනාබ දන්න ආහරි වෙති අඩි සීර බං එක වැඩ බංවෙන්නේ පස්සි බලා මගේ කිට් එක දාපන් මූටම තියෙන අර කිට් එක තියන්න බම් මේ ඇට්ටස්කි ඕක දාපන් ඕක දාලා මේ විදිහට දාලා තියෙනවා උගා කලිසංකක් ඕක අයින් කරපන් ඌව දාලා එන්නේ නැහැ කියලා ඉතින් කියනවා ඉතින් හැබැයි මචං ට්‍රික් කියන්න සෙලවෙන මනසමයි හරි ට්‍රික් කියන්න සෙලවෙන මනස ඌක මේ වදින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් බං ඉතින් මේ ඒ හින්දා අපි බලමු දාලා කට්ටිය කියනවනේ ඉතින් මෙහෙම දාන්න කියලා ඔන්න ඉතින් මේ සබද්දයක් දාගත්තා හරි මචං තා පොඩි දෙයක් තියෙනවා මචං ගන්න එක අයින් කරගන්න අතේ තියෙන අනිවාර්යෙන් ගන්න එක අයින් කරපන් ඉතින් අපිත් ඔය කියන ඒවා තමයි මචං ඉතින් මේ කරලා බලන්න මං ඉතින් හරියයිද කියලා ඊට පස්සේ බලක මේ කරේ තියවන්නේ බෑග් කි ඕකත් අයින් කරපන් බං අර ඕකත් තියාගෙන මොනා ගන්න ඕකත් අයින් කරපන් හරිද ඔන්න ඔක්කොම අයින් කරලා දැන් තනි බොටා මචං හරිද බොටා කියන්නේ මචං මේ ඇඳුමින් දැන් තනි කර බොටික් මචං හරිද ඔය තියන්නේ ඕන් ඔය දැන් බොටෙක් වෙලා තමයි මචං ඉන්නේ ඊට පස්සේ බලා ආයෙ යන්න account basic එකට ගිහිල්ලා ඕන් උතනින් clear cache දෙසරයක් විතර දීපන් ආයෙ සරයක් පුළුවන් නම් දීපන් ඉතින් අනේ මන් දන්නේ ඊට කියලා ඊට පස්සේ අපි යමු ඉවෙන්ට් එකට අම්මට ඉවෙන්ට් එක ඇවිල්ලා ගෝල්ඩ් වල ඵලයන් 10ක් දීපන් ඉතින් 10ක් දීලා අම්මට ඒකත් වැදුනා මචං ඕන්න හරි වාසනාවන්තයි වගේ ටිකක් ඒකත් වැදුනා ඊට පස්සේ ඕන්න ඉවෙන්ට් එක හොයාගෙන ඵලයන් මේ තියෙන්නේ බඩු ඇවිල්ලා අම්මට තියෙන්නේ මොන් තියෙනවා ඊට පස්සේ ඉස්සල්ලාම 25 ස්පින් එකක් දීලා බලමු ඉතින් කොහොමද තත්ත්වය කියලා ඒකින් නම් තුනේ කැලක් වෙනවා ඊක වාසිය ඔන්න ඉතින් පළවෙනි ස්පින් දුන්නා නෑ කිසිම ගන්න යකෝ තනි ගේ වගේ දෙක එක හරියන්නේ නැහැ බං හොඳට වදින්න ඕනි ගරීනා එහෙම කරන්න එපා ගරීනා මේ මචං මේ හංගදන්න මේක ලකීට මචං වැදුනොත් ඉති ත්‍රිවෙන ටෝකන් වලින් බං ෂොටිය ගන්න පුළුවන් වුණා chance මචං මොකද මේ ඒකට වැඩි ඩයමන්ඩ් ගානක් යන්නේ නැහැ දෙකේ කැරි වැදුනා එතන 10ක් 11ක් විතර වැදුනා ඊට පස්සේ වයිසරයක් බලමු අඩෝ මේක ලේසියෙන් දෙන්න නැති පැටක් බං තියෙන්නේ ලගින්වත් යන්නේ නැහැ බං වෙලාවක ඔර තොන්නි කැලි ටිකක් වැදුනේ බං චි මහ පජාත විදියට බං මේක වදින්නේ බං හිතන විදිහට ඩයමන්ඩ් 2000ක්වත් දැයි වගේ බන් තියෙන ලයින් එකට ෂි මලම කරුමේ අබ්බා මම තව එකක් දී 112 ගාන මෙදුනෝනි වැදුනා නෑනේ අයියෝ වන්දන්නේ බං එක දිගට බං අර තනි කෑලි වලටමයි බං වදින්නේ ආයේ මේ පහේ කෑල්ලක්වත් එපා හෙන ගහයිවත් වැදුනා ඉඩපල්ලා ඔය ජෙම් කනවා බං දැන් ආයෙ මම මේ මූ හරියන්නේ නැහැ බං වෙනස් කරපන් අර දුවන එක උදාගත්තා නම් හරි බං යා උනේ මේ නෑ ලොක් නෑ මෙන්න මේ දුවන එක හදාගෙන බලමුක් ගහලා අයියෝ අන්දන්නේ
ඉස්සලා ගෝ තව ගෝල් රෝල්ලෙන් දෙකක් විතර දීලා බලමු මාවිදිගිය ලේසින් වදින් නෑ ගයිස් ජෙම් වාටිය රෙඩි කරලම තියාගෙනම මේ පිංගාන හොඳයි මේක මී වදින් නෑ මගුල ගොච්ච ට්‍රයි කර සිපහි කෑල්ල දිය බලමු ඒක ඩබල් වැදුන දුන්න තනිස් පින්ද කර මචන් හැබැයි තුනේ කැල්ලු දෙක කැල්ලු වැදු නිවාට 112වට වදින්න ඔර ඒක පහි කැල්ලක් දුර වැදුනා නෑ දෙකේ කෑ විතර බලු මේ දීපන් දැන්ගෙන වැදුනා නෑ නෑ අඩු වැත්තුනද නෑ නී බ වැදුන්න අඩු මේක හරියන්න නෑ බ මන් තව එක ස්පින්නක් දිර වීඩියෝ කට් කරනවා බන් තව මන්ත්ලියක් දාගෙන උඹට වීඩියෝ අරන් එන්නම් බා ඒක තමයි මම වීඩියෝ කට් කරනවා මචං මන්ත්ලියක් දාගෙන සෙට් වෙමු ඔන්න මචං ඉතින් තව මන්ත්ලියක් දාගත්ත මචං ඉතින් මේ මන්ත්ලිය දාගෙන අපි ආවා ඉතින් මචං බඩ කරනවා ජෙම් 600න් ස්පින් දෙනකොට මචං එක ගර්ල් බන්ඩල් එකක් බං වදුනේ ඒක අයියෝ මන් දන්නේ නැහැ බං 2500ක් තිබ්බේ 500න් එක බන්ඩල් එකක් වැදුන්නේ නැහැ බං අර වැදුනේ නිකන් මේ වොමන් මේ ගර්ල් බන්ඩල් එක වැදුනේ ගර්ල් ජෝකර් එක වැදුනේ බං ඉතින් අපිව දාන්න ගහන්නේ නැහැ නේ බං වැඩක් නැහැ ඉතින් තව මන්ත්ලියක් දාලා මං ඉතින් මේ ස්ප්‍රින් කරන්න හදන්නේ මේ බලමු මේකෙන්වත් වගේ දෙක අඩෝ කිසිම ලක්කයක් නැහැ මට මෙහෙම වුණාමයි බං මේ කරගොන යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එක ජීවිතේට මෙච්චර ඩයමන්ඩ් කාලා නැහැ බං මේ මෙච්චර වැඩිම වැද්දා නැහැ බං අර අනේ මන් දන්නේ නැහැ බං මේකෙන්වත් වැදුනොත් හොඳයි බං මම ගත්ත ගමන් පහේ කෑල්ලක් වැදුනේ ඒක හොඳයි 156 කෑලි 200 ෂේ වැදුනොත් හොඳයි නැත්තම් මේ මන් දන්නේ නැහැ බං මේක නම් බං ජෙම් කනවා නෙමෙයි ගිලිනවා බං අම්මා බං ඔය දෙකේ කෑලි තනි කෑලි එහෙම වැඩක් නැහැ බං වැදිලා වැදෙනවා 10 කෑල්ලක් හරියන්නේ නැහැ එහෙමත් නැහැ යෝ බං එකක් දීපංගෝ වැඩියන් නෑනේ ඔය පේන්නේ නෑනේ බ ෂේ මම දන්නේ නැහැ හොඳයි බංගෝ තව දින්පන් දීයයි බං ෂේ ඒක කල්පනා බලමු අඩෝ මොනවද බං ෂේ ट्रिक ना मचान बोलो ट्रिक ना ना ट्राई करने का बन ट्रिक किया ना मचान बोरू आपको वे ना वाले बा ट्रिक ने में मोना लाभ දැම්ම බා මේක නෙමෙයි බං වදින්නේ මට ගන්න ඕනේ බ්ලැක් ජෝකර් එක බං මේක තමයි මගේ හිතේම තියෙන දේ ඒක බං මේක පට්ට බං ඉස්සර හිටපුන් දන්න ඕක මේ යුනිවර්සල් ටෝකන් නාවගෙන උඹ අනිවාර්යෙන් ගනින් මචං ආයිද පුළුවන් තරම් try කරලා ඕක ස්පින් දීලා මේ ගනින් මචං මොකද මෙහෙම ආයෙ සෙට් වෙන්නේ නැහැ බං ඉස්සර හිටපුන් දන්නවා බ්ලැක් ජෝකර් එක ගන්න බුදු අම්මේ දගලපු තරම අඩේ ඔය මේ වෙන්නේ නැහැ බං දැන් අඩෝ ජෙම් 2500ක් එකම එක බන්ඩල් එක වතුනේ ඒකත් බචන් අර මේ ගර්ල් බන්ඩල් එකක් වතුනේ අඩෝ මෙහෙම වෙලාම නැහැ බං මහ අයියෝ මන් දන්නේ නැහැ බං කියලා මෙච්චර මං මේ යුනිවර්සල් ටෝකන්ට මේ අරව කරලා තිනා මචං ඔය දවස් තුනම ගන්න ඔය බලපන් ධනි කැලට් එක වෙච්ච විදිය චික් බා ඔන්න කොල්ලනේ 2500ක් විතර ගියා ඩයමන්ඩ් වැඩක්ම නැහැ මචං එකම එක බන්ඩල් එකයි ගන්න පුළුවන් උනේ බං උඹලත් මචං ගන්නව නම් අඩු ගන්න ඩයමන්ඩ් දාගෙන මේ කරකවන්න එපා බං හරිද මේ වැඩක් නැහැ කරකවලා මම බ්ලැක් ජෝකර් එක ගත්තා ඊට වාසි ටෝනි ඕක තමයි ගන්න වැඩුනේ නැහැ මහා ෂික් බං මහා මූසල ටයිම් එක මම කරකවලා තියෙන්නේ බං බලවංගෝ මෙච්චර ජෙම් 2500කට එක බන්ඩල් එකයි කියන්නේ මම හිතන්නේ මට තකොද වැඩිම ඩයමන්ඩ් ගන්න ගියේ මේක ගන්න මේක try කරලා බලමු දාලා බලමු ඉතින්නේ මේක ගැලපෙන කම්බිෂන් ටික මට දාගෙන බලන්න මචං ජෝකර් එකවත් දන්නේ ගැලපෙන්නේ දාලා බලමු කිට්ට මේ කට්ටිය නම් මම තමයි ඉතින් මේ කියන්න තියෙන්නේ අඩු ගන්න නම් මචං කරගවන්න හිතන්නවත් එපා බං මේක වදින්නේ නෑ බං හරි උඹලා මේ try කරලා බලපන් මේ වදින්නේ නෑ අඩු ගන්නට පුදුම ජෙම් 3000ක්වත් දාගෙන try කරපන් බං එකක් හරි ගන්න පුළුවන් ඉතින් දැක්කනේ බං මට 1000 තිබුණේ ඒකයි වැඩිනේ එක්කනේ මේකේ වැඩක් නෑ බං ඉතින් මේ තව පොඩි දෙයක් මතක් කරන්න ඔයාලා මම subscribe කරනවා නම් subscribe කරන්න මේ bell icon එකත් all දාගන්න මේ වගේ වීඩියෝ මම ළඟට ගෙන්න ගන්න කොච්චර ඩයමන්ඩ් නේද කියලා ඉතින් මේ අප්කමින් වීඩියෝස් මම අරන් එන්න තියෙන්නේ මේ ඒලා තමයි ප්‍රොජෙක්ට් කරනවා subscribe 50 ඉක්මනට පන්නම කායි live වෙන්න පුළුවන් වෙනවා මට මේ
ඉතින් මට ඒක සපෝට් එක දියන් මේ වීඩියෝ එකත් පුළුවන් තරම් ෂෙයා කරපන් ලයික් කරපන් මේකේ views 150කට උඩින් ගියොත් තව වීඩියෝ එකක් මම අරන් එනවා ඒ වගේම තමයි subscribersලා 50 උඩින්වත් යන්න ඕනි මචං ඉතින් අනිවාර්යෙන් ඒකට මට සපෝට් කරපන් පුළුවන් තරම් ඉක්මනට 100 ගහමු subscribersලා එහෙනම් වැඩි කතා බහක් ඕනේ නැහැ සියලු දෙනාටම සුබ දවසක් කියලා ඉතින් වෙනවා එහෙනම් මොකද බයි